ගියාම NS කියන්නේ පල්සර්නේ පල්සර් කියන එක දන්නේ නැහැ. දැන් ඉන්න NS කිව්වම මොකද්ද බ්‍රෑන්ඩ් එක Honda ද කියලා. ඔබ පොඩි උන් ඉන්නවනේ NS කියලා විතරයි දන්නේ. පල්සර් බ්‍රෑන්ඩ් නෑ බං ඕක NS එකක් කියලා. මම නම් ඒ බජාජ් බයිසිකල් වලට කවදාවත් බයින්නේ නැහැ. අයින් අරගෙන. බයින්න අර ඇත්තට බජාජ් බයිසිකල් හොඳයි ඇත්තට. හොඳයි. පදින එකගේ වැරද්ද. පදින එක කන්ට්‍රෝල් යන්න තෝ පදිනවා ඊට පස්සේ අනිත් තුනුත් හිතන්නේ අපෝ මේකේ බ්‍රේක් ගන්න නැහැ. මේ බයික් එකේ ටෝක් එක වැඩි බං. ඉතින් පයි පාරවල් වල එලවන්න බෑ. බ්‍රේක් එක ගාව මහන්නේ මොකද කාර් එකක් නෙමෙයිනේ. කාර් එකක් නෙමෙයි. ඕඩියෝනේ තේරෙන්නේ නැහැ. අදා CT100 එක ගැන එකේ බයිනවද කියහම NS කාර් එක නෑ. නෑ බයින්නේ නැහැ. බයින්. මොකද කියහම බයින් එක. අයින් එක FZ කාර්. FZ කාර් එක තමයි බයින්නේ. ඒකත් version 2 එක තියෙන එකම කැඩිලක් කපන්න NS එකේ තියෙන එක. ඔය හිතන් ඉන්නේ යමහා මේ සතිය නෙමෙයි ඒක යමහා ජපානයේ වෙන එකක් කියලා. ජපානෙන් එන එකක්. තියට යන්න බෑ දෙදරනවා ඒවා ඉතින් අපිනේ දන්නේ. දන්නේ නැහැ කොහොම හරි NS එකට බයිනුම් ඉතින් හරි වැරදි නේද? බජාජ් බයිසිකල් කියන්නේ බං ඩිස්කවරියක් වුණත් 1 GT5 විතර යනවා බං. ඔව් ඩිස්කවරියක් වුණත් ආයි දෙන්නන්නේ නැහැ.